ආයිබෝවන් හැමෝටම. ඉතින් බැංකුවක රැකියාවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙනම් මේ 2026 අප්‍රේල් මාසය කියන්නේ නියමම කාලයක්. මොකද දන්නවද? උසස් පෙළ සමත් වුණු කෙනෙක්ගේ ඉඳලා උපාධියක් හදාරන කෙනෙක් දක්වා ඇත්තටම ගොඩක් දෙනෙක්ට ගැලපෙන රැකියාව අවස්ථා රැස්සක් මේ දවස්වල විවෘත වෙලා තියෙනවා. ඉතින් ස්ථාවර අනාගතයේදී දියුණු වෙන්න පුළුවන් හොඳ බැංකු වෘත්තියකට පය තියන්න තමයි හිතාගෙන ඉන්නේ නේද? එහෙනම් මේ විස්තර ටික අනිවාර්යෙන්ම වැදගත් වේවි. ඔව් මේ වෙනකොට සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව, NDB බැංකුව මේ වගේ ලංකාවේ টොප්ම බැංකු කීපයක්ම අලුතෙන් සේවකයන් බඳවා ගන්නවා. ඉතින් ලෑස්තිද බලන්න මේ මොනවද අවස්ථා කියලා. අපි එකිනෙකට යමු. හරි. එහෙනම් අපි මුලින්ම බලමු සම්පත් බැංකුවේ තියෙන අවස්ථාව ගැන. මෙතන තියෙනවා සීමාවාසික පුහුණුව. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් වගේ එන්ට්‍රි ලෙවල් තනතුරු වල ඉඳලා විදායක තනතුරු දක්වාම විවිධ මට්ටමේ රැකියා කීපයක් මෙයාලා දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හරි. මේ බලන්නකෝ ට්‍රේනි ඇසිස්ටන්ට්. ඒ කියන්නේ පුහුණු සහකාර තනතුරට. වයස අවුරුදු 23ට අඩු වෙන්න ඕන. ඒ වගේම උසස් පෙළ එකපාරින්ම සමත් වෙලා තියෙන්නත් ඕනේ. AAT වගේ සුදුසුකමක් තියෙනවා නම් ඒක අමතර වාසියක්. ඊට පස්සේ තියෙනවා සීමා වාසික පුහුණුව. මෙතන තියෙන හොඳම දේ තමයි විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන කෙනෙක්ට වෙනම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක්ටත් වෙනමම අවස්ථාවක් වෙන් කරලා තියෙන එක. ඊළඟට පාරිභෝගික සේවා විදායක. එහෙම නැත්නම් කස්ටමර් කෙයාර් එක්සිකියුටිව්. මෙතනදි වැදගත්ම දේ තමයි එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ පළපුරුද්ද. හැබැයි කලබල වෙන්න එපා. කිසිම පළපුරුද්දක් නැති කෙනෙක්ට උනත් කනිෂ්ඨ ප්‍රවර්ගයෙන් අයදුම් කරන්න පුළුවන්. පොඩි පළපුරුද්දක්. ඒ කියන්නේ මාස 3ත් අතර වගේ කෝල් සෙන්ටර් පළපුරුද්දක් තියෙනවා නම් ඒකට වෙනම අවස්ථාවක් තියෙනවා. මාස 18කටත් වඩා පළපුරුදු නම් එතකොට ජ්‍යෙෂ්ඨ තනතුරට යන්න පුළුවන්. ඉතින් Taman ඉන්නේ මොන මට්ටමේද කියලා හරියටම බලලා ඒකට අයදුම් කරන්න ඕනේ. හරි සම්පත් බැංකුවේ තව තනතුරක් තියෙනවා. මේකත් ගොඩක් වැදගත් පෝස්ට් එකක්. ඒ තමයි කනිෂ්ඨ විධායක නැත්නම් ජූනියර් එක්සිකියුටිව්. මේකට නම් ඉතින් අනිවාර්යයෙන්ම උපාධියක් ඕනේ. ඒකත් පීරිගත් විශ්වවිද්‍යාලයකින්. වයස අවුරුදු 24ට අඩු වෙන්නත් ඕනේ. විශේෂම දේ තමයි CA, සීමා, ACCA වගේ වෘත්තීය සුදුසුකම් තියවන මේක ලොකු ප්ලස් පොයින්ට් එකක්. ඒ කියන්නේ තේරී පත්වීමේදී ලොකු වාසියක් ලැබෙනවා. හරි එහෙනම් සම්පත් බැංකුවේ විස්තර ටික එහෙමයි. අපි දැන් යොමුමු කොමර්ෂල් බැංකුව පැත්තට. බලමු ඕන්ලග මොන වගේ රැකියාව අවස්ථාද තියෙන්නේ කියලා. හරි කොමර්ෂල් බැංකෙන් බැංක් ට්‍රේනි මේකේ තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න රැකියාවක්. මෙතනදී මතක තියාගන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙඩ්ලයින් එක. අප්‍රේල් 30. ඒකට කලින් අනිවාර්යෙන්ම අයදුම් කරන්න ඕන. දෙවෙනි දේ තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. ගණිතයට C සාමර්ථ්‍යයකුයි ඉංග්‍රීසි වලට ඒකක් හරි B එකක් හරි ඕනේ. මේ සුදුසුකම් අරියටම චෙක් කරගන්න. බැංකින් ට්‍රේනි විතරක් නෙමෙයි කමර්ෂල් බැංකුවේ සීමාවාසික පුහුණුවටයි සබඳතා මධ්‍යස්ථාන සහකාර. ඒ කියන්නේ කොන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් තනතුරටයි දැන් ආයුධම් කරන්න පුළුවන්. ආයිත් මතක් කරන්න ඕන කොන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් තනතුරට කලින් කෝල් සෙන්ටර් එකක වැඩ කරලා පළපුරුද්ද තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම අමතර වාසියක් වෙනවා. හරි අපි බැංකු දෙකක් ගැන කතා කළා. දැන් බලමු තුන්වෙනි බැංකුව NDB එක ගැන. මෙයාලා ගෙනලා තියෙන්නේ හරිම වෙනස්, හරිම විශේෂ අවස්ථාවක්. මොකද දන්නවද? ඔන්ලයින් අයදුම් කරන්න ඕනේ නෑ. කෙලින්ම රැකියාවකට යන්න පුළුවන්. walk in interview එකක්. මේක නම් ඇත්තටම ඉක්මන් කෙනෙක්ට දින නියම chance එකක්. තනතුර තමයි contact center associate. තියෙන්නේ අප්‍රේල් 24 වෙනිදා. දවල් 1 ඉඳන් 4 වෙනකම්. යන්න ඕන තැන තමයි මාළඹේ කඩුවල පාරේ තියෙන NDB කාර්යාලය. වයස 22ට අඩු, සාමාන්‍ය පෙළ ගණිතයයි ඉංග්‍රීසියයි සමත් වෙලා හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්ට වෙන මුකුත් ඕනේ නෑ. කෙලින්ම ගිහින් ඉන්ටර්විව් එකට වාඩි වෙන්නයි තියෙන්නේ. හරි. දැන් අපි රැකියාව ගැන කතා කළා, සම්මුඛ පරීක්ෂණ ගැන කතා කළා. දැන් හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේවට හරියටම අයදුම් කරන්නේ කියන එක. අපි දැන් ඒ ගැන බලමු. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියාව සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ ආයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට ආයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakiya.online කියලා Google එකේ සර්ච් කරලා
අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. ගොඩාක් රැකියා සඳහා ඔන්ලයින් අයදුම් කරන්න තියෙන ප්‍රධානම තැන තමයි www.rakia.online වෙබ්සයිට් එක. මේකට ගිහිල්ලා හරිම ලේසියෙන් තමන්ගේ CV එක එහෙමත් නැත්නම් අයදුම්පත යොමු කරන්න පුළුවන්. තව දෙයක්, දවස ගානේ යන අලුත්ම රැකියා ගැන ඉක්මනටම අප්ඩේට් වෙන්න ඕනේ නම් මෙන්න මේ WhatsApp group එකත් එක්ක එකතු වෙන්න. එතකොට කිසිම අවස්ථාවක් මගහැරෙන්නේ නැතුව දැනගන්න ලැබෙයි. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.